අත්‍යන්තර විමර්ශන ගොඩක් දේවල් අතීතයේ සිද්ධ වෙන්නේ නැති. ආපු පළවෙනි දේ මොකද්ද? මේක ඇතුලේ තවම සාධාරණ විමර්ශනයක් සිදු වී නැත. වින්දිතයන්ට සාධාරණ වූයේ නැත කියන තත්ත්වනේ ආවේ. ඒ නිසා ජාතික ජන බලවේගයේ දේශපාලන පොරොන්දුවක් දුන්නා. අපි මහමොලකරු හොයන්නම් කියලා. හරි? අපි මහමොලකරු හොයන්නම් කියලා තාමත් මේගොල්ලෝ දේශපාලන වේදිකාවේ පාවිච්චි කරගන්නේ අතීත සාක්ෂි. අතීත සාක්ෂි නෙවෙයි. මේ ආණ්ඩුව ආවට පස්සේ පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන ක්‍රියාවලියක් යනවා. බුද්ධ රිපෝට් ටිකක් තියෙනවා. ඒ විමර්ශන ක්‍රියාවලියෙන් හොයාගත්තු දේවල් ටිකක් තියෙනවා. අපිට විශ්වාසය ඒකනේ. ඒ විශ්වාසය මත පදනම්ව ගමනක් යන්න කියා. දින 90ක් හිටපු මිනිහාට හොඳට කන්න බොන්න දුන්නා. හරි? 90න් පස්සේද මේ කන්න බොන්න දීලා රාබුයි වතුයි දුන්නේ. 90න් පස්සේද මේ ඔය කියන පහර දීම් ටික උනේ. හරිද? එතකොට 90න් පස්සේද මේ කොල කෑල්ල යොතලා කන්න දුන්නේ නැහැ කියලා කියන්නේ. මේ ප්‍රබන්ධ හොඳේ 90න් පස්සෙත් ඒ විදිහටම ඒ සිරකරුවෙකුට සලකන ආකාරයක් තියෙනවා. ඒක හැමෝටම සලකන ආකාරයෙන් සැලකිල්ලට වාජනය කරලා අරගෙන තියෙනවා. එතකොට මේ කලබලේ ඇති උනේ දැන් මෙතුමා කියනවානේ දැන් ලොකු ආගමික අන්තවාදයක් එක්ක ආපු එකක් කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තව දෙන්නෙකුට විදේශස්ථානමක් ගත්තාම නේද මේ කැළඹිල්ල ආවේ. පිල්ලයන් අත්අඩංගුවට ගත්තට පස්සේ නේද ටිකක් කැළඹිල්ලක් ආවේ. ඒක තව ටිකක් ඩෙවලොප් වෙලා ඉන්නේ ඇයි මේ? ඉතින් හොඳටම මේ පොඩ්ඩකින් මගේ පැහැදිලි කිරීමට පස්සේ ඒවා කියන්නේ. එතකොට මම කියන්නේ සුරේෂ් සලේ බුද්ධි නිලධාරියෙක්. ඒ බුද්ධි නිලධාරියට තේරෙන්නේ නැද්ද මේ දින 90කට පස්සේ දැන් මොකක් හරි මේ දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි උමාය අපිත් හොඳට අඳුරනවා. ඇයි මේ දින 90කට පස්සේ කලබල වෙන්නේ? හේතුවක් තියෙනවා. හරිද? ඇයි මේ දින 90කට පස්සේ මේ මැතිවරණෙත් එකතු වෙච්ච නැති කට්ටියක් යාළුයි අපි යාළුයි කියලා තැන් තැන් වලට ගිහිල්ලා ඕන තරම් කරන්න. ඔමාය එකක් කියන්නම්. මේක අස්සේ විමර්ශන වලින් හොයාගත්තු දේවල් ටිකක් තියෙනවා. ඒ විමර්ශන මත පදනම්ව ඉදිරි ගමනකුත් තියෙනවා. ඔය කොහේ කෑ ගැහුවත් මේ කිසිදු විමර්ශනයක් නතර කරන්නේ නැහැ හොඳේ. මම අර කලින් මගේ මුල් පැහැදිලි කිරීම අපට නීතිය ක්‍රියාත්මක කරනකොට ඔමාය පංගු බේරුවක් නැහැ. අතීතේ එහෙම සිද්ධ වෙන්නේ නැති. දැන් අපි ඒ ක්‍රියාවලිය අපි නෙවෙයි කරන්නේ ස්වාධීන ආයතන කරන්නේ. ස්වාධීන ආයතනක ඒ පරීක්ෂණ ක්‍රියාවලිය යනවා. අද ශානිට රවිට දිලීප පීරිස්ට ගහනවා. දැන් ඇමතුමා දැන් විපක්ෂයෙන් කරන මේ බලපෑම තුලින් මේ විමර්ශනවල අඩාල කිරීමට දේවල් සිද්ධ වෙනව නේද? දැන් ඒ කියන්නේ මේකට බලපෑමක් සිද්ධ වෙනව නේද? මේ මම මේ පන්තකුත් අරගෙන ආවා. හරිද? මේ තියෙන පනත. හරි? මේ විමර්ශන ක්‍රියාවලියට මේ විදිහට බාධා කරන්න එපා. ඇත්ත වශයෙන්ම තමුන්නාන්සලා මේකට ආධාර දෙන්න. උපකාර කරන්න. සංජීව. හරි. එතකොට මම මේ අවසන් කරන්නම්. මේ ක්‍රියාවලිය මේගොල්ලෝ කලබල වෙලා තියෙන එකේ තේරුමක් තියෙනවා. දැන් අර වචනයක් කිව්වනේ අන්තවාදී සංවිධාන තමයි මේවා කරලා තියෙන්නේ කියලා. විමර්ශනයෙන් හොයාගනියමයි. ඇමතුමා සොනික් කියන්නේ කවුද? සොනික් කියලා දැන් පාර්ලිමේන්තුවේදී අපිට මතකයි 2021 අවුරුද්දේදී පාර්ලිමේන්තුවේදී නානායක්කාර හරි ප්‍රනාන්දුලා දිගින් දිගටම කතා කළා. සොනික් කෙනෙක්. සොනික් කිව්වා. තව අන්වර්ථ නාම 4ක් තියෙනවා. මම ඒවා මේ විමර්ශනයේට සම්බන්ධ නිසා ඊට වඩා හරින් ෆර්නෑන්ඩෝ කිව්වා තාත්තා කිව්වා මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා මම ඒක නිසා එදා පල්ලියට ගියෙත් නැහැ කියලා. අන්වර්ථ නාම 5ක් යොදා ගනිමින් තියෙන බවට තේරෙනවා. ඒ අන්වර්ථ නාම ඇතුලේ ඇත්ත නම කවුද කියලා නොබෝධනයකින් එළිදරව් වෙයි. හරි.